මම නැති වෙලාවේ මගේ නම කියලා එක ඇමති කෙනෙක් කියනවා චාමර සම්පට නඩු 5ක් තියෙනවා කියලා. ඔව් තියෙනවා. 5ක් නෙවෙයි 14ක් තියෙනවා නඩු මට. මේ ප්ලේන් දෙකක් යන්නේ එකකින් අනිත් එකට පනින්නද කියලා. කොහොමත් සිකියුරිටි සිස්ටම් එක එහෙම තමයි. අපේ පන්ති වල ඉන්න අපිත් එක්ක එකට හිටපු 60000ක් නැති වුණා මේ පොළවේ. හැබැයි ඒ මැරිච්ච මිනිස්සු බලාගෙන ඉන්නවා වලවල් වල ඉඳන්. ඒ ඉන්න පේලියම ඉස්සරහා. ඔය JVP සෙට් එකම ඉන්න කාලේ අපිත් ඔය ටයර් වලට බලාගෙන හිටපු කට්ටිය තමයි අපිත්. මහින්දගේ ආණ්ඩුවක්වත් කරපු නැති විදියට රෙද්දා සෙරින්ගගෙන නැත්තම් රෙද්ද පල්ලේ වැටිලා වැඩ කරන්නේ මේ ආණ්ඩුව කියන එක මේ වෙලාවේදී කියන. පළවෙනි වතාවට හෙලිකොප්ටරේ නුවර ගියා. බොහොම සතුටුයි. අප්පුඩියක් ගන්නවා යන්නේ නැහැ කිව්වා. අද පළවෙනි වතාවට පාවිච්චි කරා. මොකද ඒ කාලේ යවුවා අනිත් ජනාධිපතිවරු යනකොට මේ ප්ලේන් දෙකක් යන්නේ එකකින් අනිත් එකට පනින්නද කියලා. කොහොමත් සිකියුරිටි සිස්ටම් එක එහෙම තමයි. එකක් යන්නේ මේ ජනාධිපතිතුමාටත් යනකොට දෙකක් යන්න ඕන. ඒකින්ද ජනාධිපතිතුමා ගියේ එක ගැන අපි සතුටුයි. රටේ ජනාධිපතිට හෙලිකොප්ටරේ යන්න අයිතියක් තියෙනවා. යන්නත් ඕන. ඒ ගැන මම සතුටු වෙනවා. ඊළඟ එක තමයි මේ චමින්ද නම් පොඩි 1988 චමින්දට අවුරුදු 8යි. මට අවුරුදු 18යි. අද 1988 89 ඔය ඉන්න පේලියම ඉස්සරහා. ඔය JVP සෙට් එකම ඉන්න කාලේ අපිත් ඔය ටයර් වලට බලාගෙන හිටපු කට්ටිය තමයි අපිත්. අපිවත් හොයාගෙන එනවා ඒ දවස්වල ටයර් වලට. ඉන්දියන් ව්‍යාප්තවාදය. පන්ති පහේ එකක් තමයි ඉන්දියන් ව්‍යාප්තවාදය. අද පන්ති පහේ ඉන්දියන් ව්‍යාප්තවාදයේ තිල්ලින් තිල්ල ඇතුළු කණ්ඩායම අද ඉන්දියාවේ ගිහිල්ලා ජොලි කරනවා. අද ඉන්දියාව නැතුව බෑ. අර වලවල් වල මේ දෙල්ලැමතුමා අර 60000ක් මැරුණා 88 89. අපේ පන්ති වල ඉන්න අපිත් එක්ක එකට හිටපු 60000ක් නැති වුණා මේ පොළවේ. හැබැයි ඒ මැරිච්ච මිනිස්සු බලාගෙන ඉන්නවා වලවල් වල ඉඳන්. ඒ මිනිස්සුන්ට උගන්වන්නේ ඉන්දියන් ව්‍යාප්තවාදය. ඉන්දියන් ව්‍යාප්තවාදය අද කරන්නේ වැඩියෙන්ම ඉන්දියාවත් එක්ක මේ ලව් කරන එකම ආණ්ඩුව මේ ආණ්ඩුව. නිදහසෙන් පස්සේ කිසිම JR-ගේ ආණ්ඩුවක්වත්, ප්‍රේමදාසගේ ආණ්ඩුවක්වත්, චන්ඩිකාගේ ආණ්ඩුවක්වත්, මහින්දගේ ආණ්ඩුවක්වත් කරපු නැති විදියට රෙද්දා සෙරින්ගගෙන නැත්තම් රෙද්ද පල්ලේ වැටිලා වැඩ කරන්නේ මේ ආණ්ඩුව කියන එක මේ වෙලාවේදී කියන ලැජ්ජයි. ලැජ්ජයි. මේ ආණ්ඩුව ලැජ්ජයි. ඉන්දියන් ව්‍යාප්තවාදයේ හින්දා කොල්ලෝ 60000ක් මැරුණා. මේ රටේ කොල්ලෝ 60000ක් මැරුණා ටයර් උඩ ගියා. එදාත් හදිසි නීතිය මේ විදියට තමයි දික් කරගෙන රංජන් විජේරත්නලා ඒ කාලෙත් මේ විදියට තමයි හදිසි නීතිය දික් කරගත්තේ. හරිනම් මේ ආණ්ඩුව එක දවසක් හදිසි නීතිය දික් කරගන්න හොඳ නැහැ. හදිසි නීතිය දික් කරගලා තමයි ඒ දවස්වලත් උනේ. ඒක උගන්නලා කොල්ලෝ ටික පාරට දැම්මේ. මං ඒ ගැන වැඩි කතා කරන්න කැමති නෑ. මේ රටේ මිනිස්සු දන්නවා. ඊළඟ එක ජනාධිපතිතුමා නිදහස් උත්සවයේදී මොකද කිව්වේ? නීතිය රූලෙන් පිට. රූලෙන් පල්ලෙහාට හැම කෙනාටම නීතිය රූලෙන් පල්ලෙහාට කිව්වා. නීතිය රූලෙන් පල්ලෙහාට කාටද? චාමර සම්පත්ලාට නීතිය රූලෙන් පල්ලෙහාට. නීතිය රූලෙන් පහළට ඉන්න ඕනේ විපක්ෂය. ආණ්ඩු පක්ෂේ නීතිය රූලෙන් පල්ලෙහාට කුමාර ජයකොඩි ඉන්නවද? නීතිය රූලෙන් පල්ලෙහා වසන්ත සමරසිංහ ඉන්නවද? නීතියෙන් රූලෙන් පිටිපස්සේ ඉන්නවද? කවුද අර ඉස්සලා කෑගාපු ඌරු හම්බක් තියෙන ජයසිංහ ඉන්නවද නීතිය රූලෙන් පිටිපස්සේ? හිටපු කතානායක නීතිය රූලෙන් යට ඉන්නවද? හිටපු දැන් ඉන්න කතානායක නීතිය රූලෙන් යට ඉන්නවද? සානියා බේසේකර නීතියෙන් රූලෙන් යට ඉන්නවද? නැත්තම් කවුද? අර පීරිස් ඉන්නවද රූලෙන් යට? නැත්තම් අරගේ DG අල්ලස්ගේ DG රූලෙන් යටද? ලැජ්ජයි ජනාධිපතිතුමා. රට හදන්න නීති හදන්න ජාතික උත්සවයේදී කතා කරනකොට කල්පනා කරලා කතා කරන්න. මේ ඔක්කොම නීතියේ රූලෙන් උඩ ඉඳන් වැඩ කරන්නේ. මේ විපක්ෂේ අපි තමයි නීතියේ රූලෙන් යට ඉන්නේ. නීතිය රූලෙන් යට ඉඳලා වැඩ කරන්නේ අපි. ඒ ගැන ජනාධිපතිතුමා නිදහස් උත්සවයේදී කිව්වා හැමෝම නීතියේ රූලේ යට ඉඳගෙන වැඩ කරන්න ඕන, නීතියෙන් උඩ යන්න බෑ කියලා. එතකොට ආණ්ඩුවට එකක් අපිට එකක්. අනේ නිසා මේ වෙලාවේදී මං අහගෙන මම නැති වෙලාවේ මගේ නම කියලා මුට්ටකාසි වලින් ජීවත් වෙච්ච එක ඉස්කෝලේකවත් එක දරුවෙකුට උගන්වන්න නැතුව අවුරුදු 20ක් පඩිගත්ත එක ඇමති කෙනෙක් කියනවා චාමර සම්පට නඩු 5ක් තියෙනවා කියලා. ඔව් තියෙනවා. 5ක් නෙවෙයි 14ක් තියෙනවා නඩු මට. එක නඩුවකටවත් ඕනම නඩුවකට මුහුණ දෙනවා. ඕනම දෙයකට බය නැතුව මුහුණ දෙනවා ඇමතුමා. හැබැයි ඔයාටයි
ඔයා අනුන්ගේ දෙහිවල ඉඩමක් අල්ලගෙන ඔයයි. ඔයා බලෙන් අල්ලගෙන කෝටි ගානක ඉඩමක් ඔයයි වසන්ත සමරසිංහයි. ඕගොල්ලොන්ටත් ඒ නඩු ඊට පස්සේ ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක කාලයක් පමණ මතක තියාගන්න. ඊළඟ එක සිවිල් ආරක්ෂක බලකායේ අර කොල්ලෝ ගෙනල්ලා උතුරු නැගෙනහිර හිටපු අහිංසක කොල්ලෝ දකුණේ අරේ මේ දාලා පන්සල් අතු ගාවනවා. නැත්තම් වෙන වෙන වැඩවලට දානවා. ඕටි දෙනවා කිව්වා බටා දෙනවා කිව්වා සත පහක් දීලා නැහැ. ඊළඟ එක උපාධිධාරී ප්‍රශ්නේ දැන් ගැසට් කරලා තියෙනවා. හැබැයි ඒක තාම විසඳිලා නැහැ. නැගෙනහිරින් බනිනවා දකුණෙන් බනිනවා ඌවෙන් කෑ ගහනවා. උපාධිධාරීන්ට රස්සාවල් දෙන එක ගැසට් එකක් ගහලා තියෙනවා ලංකාවෙම උපාධිධාරී ඇවිස්සලා තියෙනවා දැන්. ඒක විසඳගෙන නැහැ. ඒ වගේම ජනාධිපතිතුමා ආපදා ණය ඔය පුටුවේ ඉඳගෙන තමයි ජනාධිපතිතුමා ආපදා ණය ගැන කිව්වේ ලක්ෂ 4ක් ආපදා ණය දෙනවා කියලා. ලක්ෂ 4ක් ආපදා ණය. මම පෙන්නන්නම් මෙතන ඉඳන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී ලියුමක් ගහලා තියෙනවා ආපදා ණය ලක්ෂ 2කමාරයි දෙන්නේ කියලා. ආපදා ණය ලක්ෂ 2කමාරයි දෙන්නේ කියලා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී දැන් ලියුමක් වල තියෙනවා. 4ක් දෙනවා කිව්වා ගිය සැරේ බජට් එකෙන්. ඔය පොත් ඊසි කරන්න. ඒවා වෙන්නේ නැහැ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්සෙන්ටිව් එක ඒක තාම වැඩි කරලා දෙනවා කිව්වා. මිනිස්සුන්ට මොනතරම් බොරු කියලාද මේ ආණ්ඩුව ගත්තේ. ඒ නිසා මේවා හැමතැනම කියා යන්න පුළුවන්. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඒ වගේම සිවිල් ආරක්ෂක බලකායේ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා මුලසනේ මන්ත්‍රීතුමා. නිසා මේවා ගැන කතා කරන්න ඕන අපි. මේවා ගැන කතා කරනකොට අපිට නඩු දානවලු. නඩු දැම්මට අපි නඩු වලට බයයි ඉන්නද අපි ඉන්නේ? නෑ. අපි හිරගෙදර යන්න ඕනොත් අපි යනවා. හරියට මේ සමහර ඇමතිලා ගිහිල්ලා කියන්නේ මේ හරියට මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරයෝ නැත්තම් මේ මහේස්ත්‍රාත් අධිකරණ විනිශ්චයකාරෝ නැත්තම් අධිකරණ වල විනිශ්චයකාරෝ විදියට තමයි කතා කරන්නේ. මේගොල්ලෝ තමයි නඩු විසඳන්නේ ඔක්කොම කරන්නේ හිරේ දාන්නේ ඔක්කොම කරන්නේ. ඒවට නම් අපි අල්ලගන්න වෙන්නේ නැහැ. ඒවට අපි බයත් නැහැ. ඒ නිසා මේ වෙලාවේදී කියන්න ඕන මේ හදිසි නීතිය. ඇයි හදිසි නීතිය මේ රටට? මොකටද දැන් හදිසි නීතිය? කොහෙද හදිසි නීතිය? ගරු මන්ත්‍රීතුමා කාලය අවසానයි අවසන් කරන්න. මොකටද හදිසි නීතිය? හදිසි නීතිය තිබ්බලම් හදිසි නීතිය ඕනේ නම් අපිව මරන්නද? 159ක් තියෙනවා. දැන් කියනවා රටේ ප්‍රශ්න නැති ආණ්ඩුවක් කියලා. මොකටද හදිසි නීතිය? හදිසි නීතිය ඕනේ. මේ හදිසි නීතිය මොනවද නෙවෙයි තරහකාරුන්ගෙන් පරිගන්න තමයි මේ හදිසි නීතිය ගෙන්නේ. වෙන මොනවද නෙවෙයි.